Hello, welcome to my YouTube channel. අද ටිකක් ස්පෙෂල් ඩේ එකක්. මොකද අද තමයි අපේ බැච් ට්‍රිප් එක යන්නේ. ඉතින් මේ විදිහට අපි උදේ පාන්දරම අපේ ගමන පටන් ගත්තා. අද අපේ ඩෙස්ටිනේෂන් එක තමයි සුන්දර ආදරණීය හන්තාන කඳු පන්තිය. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ගමන අපි පටන් ගත්තේ. අපේ මේන් චැලෙන්ජ් එක හන්තාන කන්ද නගින එක. ඉතින් එදා හයික් එක චුට්ටක් විතර අපිට අමාරු වුණා. මොකද එදා වෙදර් එක පොඩ්ඩක් අමාරුයි. එදා ටිකක් වැස්ස දවසක්. හැබැයි හන්තාන කන්දේ තියෙන ලස්සන තැන් බලන ගමන් අපි හැමෝම ඒවා අපිට පුළුවන් විදිහට කැප්චර් කරගන්න ගමන් යෙපු ලස්සන ගමනක් තමයි හන්තාන ගමන කියලා කියන්නේ. ගමන කොච්චර අමාරු වුණත් මම හිතන්නේ සාර්ථකව අපිට හයික් එක කරගන්න පුළුවන් වුණේම අපි හැමෝම අනිත් අයට සපෝට් කරගන්න ගමන් ගියපු ලස්සන ඇඩ්වෙන්චර් එකක් තමයි හන්තාන ගමන කියලා කියන්නේ. මම හිතනවා ගමන කොච්චර අමාරු වුණත් ලස්සන මතක ගොඩක් එකතු කරගෙන ආපු ගමනක් තමයි හන්තාන ගමන. ඒ වගේම අපිට පුළුවන් විදිහට ඒ ලස්සන view එක අපේ කැමරාවලට කැප්චර් කරගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට ගමන ටිකින් ටික ඉස්සරහට යනකොට සමහර තැන්වල මහන්සි දැනුණා, සමහර තැන්වල දැන් නම් ඇති කියලා නවතින්න හිතුණා. ඒ වුණාට අපි හැමෝම උඩම තියෙන view point එකට ගියා වගේම ඒ view point එකට යන්න අපිට පුළුවන් වුණේ අපි හැමෝම අතර තිබ්බ self confidence එක වගේම අපි හැමෝම අනිත් අයට උදව් කරගෙන සහයෝගයෙන් ගියපු ලස්සන ඇඩ්වෙන්චර් එකක් තමයි හන්තාන ගමන කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඒ වගේම මේ ගමන කොච්චර අමාරු වුණත් අපිට කොච්චර මහන්සි වුණත් අපිට ඕනි පර්ෆෙක්ට්ම ෆොටෝ එක එනකන් ලස්සන ෆොටෝස් අරගන්නත් පුළුවන් වෙච්ච ගමනක් තමයි හන්තාන ගමන කියලා කියන්නේ. ගමන කොච්චර මහන්සි වුණත් කන්ද උඩටම ගියාට පස්සේ ඒ දැනෙන ෆීලින් එක විඳින්න නම් හන්තාන කන්ද නගින්නම ඕනි. ඉතින් බැජ් එකක් විදිහට මේ ගියපු අපූරු ගමන ලස්සන මතකයක් විදිහට මේ විදිහට එකතු කරගෙන එන්න මටත් පුළුවන් වුණා. හන්දි තිබ්බ වෙදර් එකත් එක්ක ඒ හැමදේම ලස්සන අභියෝගයක් වුණත් ලස්සන මතක ගොඩක් අපි හැමෝටම එකතු කරගෙන මෙන්න මේ විදිහට ආයෙත් කන්ද බැහැලා ලස්සන ගමනක් ඉවර කරන්න අපි හැමෝටම හැකියාව ලැබුණා. ඉතින් මේ විදිහේ සාර්ථක ගමනක අවසානය තමයි ලස්සන මතක ගොඩාක් අපිට ජීවිතයට එකතු වෙන්නේ. ඉතින් ජීවිතයේ ලස්සන මතක එකතු වෙන වීඩියෝ එකක අවසානය තමයි මේ.